ඔන්න එකමත් එක පිටිසර ගමක දුප්පත් පවුලක් ජීවත් වුණා. අම්මයි තාත්තයි දුවයි තමයි ඒ ගෙදර ජීවත් වුණේ. දවසක් ඒ ගෙදර උයන්නම් මොනවත් තිබුණේ නැහැ. අම්මා කල්පනා කරමින් ඉන්නකොට චූටි දුව එතනට ආවා. මට බඩගිනි. මොනවාද කන්න තියෙන්නේ? අම්මේ. ගෙදර උයන්නේ කිසිම දෙයක් නෑ දුවේ. අනේ අම්මේ. මට බඩගිනි නේ. මන් ඉතින් මොනා කරන්නද? සදුනි කඩේට ගිහින් මේ බඩු ටිකවත් ඉල්ලගෙන එන්න. හරිම බඩගිනි. ඉක්මනට යන්න ඕනේ කඩේට. මුදලාලි මාමේ අම්මා මේ බඩු ටික අරන් ඉන්න කියලා කිව්වා. ඔහොම කොහමද ණයට දෙන්නේ? මාස 3කින් ණය කරලත් නැහැ. අනේ මුදලාලි මාමේ අතට විතරක් දෙන්නකෝ. මට හරි බඩගිනි. මං සැරයක් කිව්ව නේද? යන්න මෙතනින්. කාර්වදර කරන්න නැතුව. ඒ වෙලාවේ සදුනිට ගොඩාක් දුක හිතුණා. බඩගින්නේම ආපහු හැරිලා ගෙදර යන්න ගියා. දැන් නම් හරි බඩගිනි. හරිම වහන්සි. පොඩ්ඩක් ඉඳගෙන ඉඳලා යන්න ඕනේ. මහන්සියට සදුනිට නිින්ද ගියා. මේ කොහේද? මං කොහොමද මෙතෙන්ට ආවේ? හරිම ලස්සන තැනක්. කොහේද මේ? කවුද අර පාරිලා ඉන්නේ? සුරංගනාවියක් නේද? කවුද ඔයා? කොහොමද ඔයා මෙහාට ආවේ? අනේ මන් දන්නේ. මම මෙහාට කොහොමද ආවේ කියලා. මේ කොහේද? මේ දිව්‍ය විමානයක්. එතකොට යන්නේ නැවද්ද? ඔව් චූටි දිව්‍යාංගනාවක්. මේ වෙනකොට හොඳටම බඩගින්න හිටපු සදුනි බිම වාඩි වුණා. ඇයි මොකක්ද වුනේ ඔයාට? මට බඩගිනි. අද දවසට මොනවත් මං කාලා නෑ. ඇයි කෑවේ නැත්තේ? කන්න මොනවත් ගෙදර තිබ්බේ නෑ. මුදලාලි බඩ දුන්නෙත් නෑ. එන්න අපි ගිහින් මොනවා හරි කාලා ඉමු. දිව්‍යාංගනාව සදුනිව එක්කගෙන කෑම පිරিলা තිබ්බ මාලිගවකට එක්කගෙන ගියා. කැමති දෙයක් කන්න කිව්වා. සදුනිට කෑම බෙලත් දුන්නා. ඒ දිහා දිව්‍යාංගනාව සතුටින් බලන් හිටියා. අනේ මට ගෙදර ගෙනියන්න කෑම ටිකක් දෙනවද? අම්මයි තාත්තයි කාලා නැති වෙයි තාම. ඔයාට ගෙදර ගෙනියන්න කෑම ගොඩාක් දෙන්නන්. අනේ පින් සිද්ධ වෙනවා ඔයාට. මේකට දාලා දෙනවද? මෙන්න ඔයා මේව ගෙනihin අම්මටයි තාත්තටයි දෙන්න. අනේ ඔයාට ගොඩාක් පින් සිද්ධ වෙනවා. එහෙනම් මං ගිහින් එන්නම්. ඔයාට බොහෝම ස්තුතියි. හරි එහෙනම් පරිස්සමෙන් යන්න. මම කොහේද? දිව්‍ය විමානයෙන් ආපහු ආවද? ඒක හීනේ. ඒ වුණාට මට දැන් බඩගිනි නේද? මට පිළිලා හොඳටම. කොමේ බඩු ගෙන්නගෙන අප මල්ලේ. මල්ල කෑම වලින් පිරීලා. එතකොට මං ඇත්තටම දිව්‍ය විමානෙට ගියාද? ඉක්මනට ගෙදර යන්න ඕනේ. පව් අම්මයි තාත්තයි බඩගිනි ඇති. මොකද මෙච්චර පරක්කු උනේ? අපි බය වෙලා හිටියේ. අම්මේ හරි වැඩක් නෙමෙයි. මං දිව්‍ය විමානෙකට ගියානේ. මොකක් දිව්‍ය විමානෙට? ඕ ඉන්නකෝ මං ඔයාලට කියන්නේ. සදුනි දිව්‍ය විමානෙට ගිහින් උන දේවල් සියල්ලම අම්මටයි තාත්තටයි කිව්වා.
හායි මගේ යාළුවනේ. අපේ channel එක subscribe කරලා bell button එකත් click කරලා like එකකුත් දාලා share කරන්න හොදේ.